ගුඩ් මෝනිින් මගේ ලස්සන ළමයා. ඔයා සැපෙන් සතුටෙන් සනීපෙන් ඉන්නවා නේද? මං හිතනවා ඔයා එහෙම ඇති කියලා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් දැන් අපේ channel එක follow කරලා like කරලම තියාගන්න. ඉතින් අපි දැන් යමු අද කතාවට. අද මං ඔයාලට වෙනස් කතාවක් කියන්නම්. වෙනදා වගේම අදත් අවසාන වෙනකම්ම මාව අහගෙන ඉන්න ඕනේ හන්ද? අද කතාව මෙහෙමයි. දවසක් ගොවියෙක්ට එයාගේ කුඹුරේ වපුරපු බීජ කුරුල්ල රංචුවක් ඇවිත් කනවා දැක්ක. මේක දැකපු ගොවියට මේ කුරුල්ල ගැන කේන්ති ගියා. ඉතින් මේ ගොවියා හිතුවා දැලක් අටවලා මේ කුරුල්ල ටික අල්ල ගන්නවා කියලා. ඉතින් ගොවියා බලාපොරොත්තු වුණු විදිහටම මේ අටවපු දැලට මේ කුරුල්ල රංචුව පැටළුණා. ඉතින් මේ කුරුල්ල රංචුව අතරේ එක කුරුල්ලෙක් හිටියා කකුලක් කැඩුණු තනි කකුලක් විතරක් තියෙන කුරුල්ලෙක්. මේ ආබාධිත කුරුල්ල ගොවියට මෙන්න මෙහෙම කිව්වා. අනේ මහත්තයා මාව අතාරින්න. මං හොඳ අවංක කුරුල්ලෙක්. මම ඔයාගේ බීජ කෑවේ නෑ. බලන්න මගේ කකුලත් කැඩිලා. එහෙම කියලා කිව්වා. ඒත් මේ ගොවියා මේ කුරුල්ලට මෙන්න මෙහෙම කිව්වා. ඔයා කියන දේ ඇත්ත වෙන්න පුළුවන්. ඒත් මං ඔයාව අල්ලගත්තේ හොරු රංචුවක් එක්ක. ඒ නිසා ඔයාටත් එයාලට ලැබෙන දඬුවමම ලැබෙනවා. එහෙම කියලා කිව්වා. මෙන්න මේ පුංචි කතාව ඇතුලේ අපේ ජීවිතේට ලොකු පාඩමක් උගන්වනවා. ඒක තමයි ඔයා මොන තරාතිරමක වුණත් මොනතරම් ඉගෙනගෙන උසස් හොඳ බුද්ධිමත් කෙනෙක් වුණත් වැඩක් නැහැ. ඔයාගේ මිතුරන් විදියට තෝරගෙන ඉන්නේ නූගත් වැදගත් නැති සමාජයේ පිළිකුලක් අප්‍රසාදයක් ඇති අයවලුන් වනා. මොකද සමාජය ඔයා දිහා බලන්නේ අර අප්‍රසාදයක් සහිත මිනිසුන් දෙස බලන බැල්මෙන්මයි. ඒ නිසා ඔබ ආශ්‍රය කරන මිනිසුන් ඔබට ගැළපෙන අයවලුන් ලෙස තෝරා ගන්න. ඉතින් අද මම මේ ගෙනාපු අදහස ගැන ඔයාලට හිතෙන දේවල් පහලින් කමෙන්ට් කරගෙන යන්න. අදට මං ගිහින් එන්නම්. සුබ දවසක්. මං පිළිණි උපේක්ෂා.